ඔන්න මේක තමයි මේ channel එකේ දෙවනි vlog එක. මඩ කලපුවට ගියපු ගමන. ඉතින් channel එක subscribe කරන්න, like එකක් දාලා අපි යමු වීඩියෝ එකට. ඉතින් දැන් වෙලාව පාන්දර 2:00 විතර ඇති. ඔන්න අපි යන්න තමයි මේ ලෑස්ති වෙමින් ඉන්නේ. අම්මා උන් කොණ්ඩේ පීරනවා. ඔන්න දැන් මම වෙලාව පෙන්නනවා. වෙලාව පාන්දර 3:00. දැන් ඕම් බඩු ටික ගත්තා. ඔන්න බෑග් එක පැක් කරනවා. ඔක්කොම හරි. දැන් බස් එක ගෙදර ගාවටම එනවා. තව ටිකකින් බස් එක එනවා. අපි බලමු බස් එකේ නැගලා කොහොමද කියලා. ඉතින් ඔන්න බස් එක ආවා. නිකන් තොරණක් වගේ ලයිට් දාපු බස් එකක්. ඉතින් අපි තමයි අවසාන කට්ටිය බස් එකේ නගින්න හිටපු හැමෝම වගේ බස් එකේ නැගලා ඉන්නේ. දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් ලොකු දුරක් යන්න තියෙනවා. පාන්දරම බස් එකේ ගාතක් දාලා තියෙන්නේ. හැමෝම වගේ ඉන්නවා. පිටිපස්සේ ඉන්නවා අපිත් එක්ක යන පොඩි ළමයි ටික. අපි යනවා. සීට් එක කොහෙද තියෙන්නේ? ඉතින් ඕන් හරියටම කුරුණෑගල පුවක්ගස්සන්දියට ආවා. ඉතින් එතන පාස් කරලා යන්න තමයි හදන්නේ. අපි කුරුණෑගලට එද්දිත් පැයක් විතර ඉතින් ගියා. තාමත් පාන්දර වෙලාව වලට පේනවනේ. ඉතින් ඕන් කුරුණෑගල පුවක්ගස්සන්දියත් පාස් කරලා යනවා. බස් එකේ තාම සුදු පාට උඩ ලයිට් දාලා නැහැ. වටේ තියෙන ඒ ලයිට් දම් පාට එක පාට ලයිට් ටික විතරයි දාලා තියෙන්නේ. හරිම ලස්සනයි බස් එක. ඉතින් ඔන්න දැන් බස් එක තැනකින් නතර කරලා කඩල කණ්ඩායි යන්නේ. කඩල බෙදාගෙන එනවා. මාත් ඉතින් අර කැන්ද කොළ බොට්ට ඒගොල්ලෝ දුන්නා. ඒක අල්ලන් ඉන්නවා මේ කඩල ටික එනකම්. මට කොටන්න නැද්ද මම? මට කොටන්න නැද්ද මම දන්නේ නැහැ. තෝමි බෑග් එකේ තියෙනවනේ. ඔව් ඒක. මම කොටන්න නැත්නම් මේක තියෙනවනේ. ඔව් නිම ආ ඉතනට යන්නද? ඔව් තියෙනවා. ඉතින් ඔන්න දැන් මට කඩල බෙදනවා. කඩල හරිම රහ පාටයි. මේකේ තියෙනවා අවුමිරිස් නෙමෙයි බෙදම් මිරිස් දාලා තියෙනවා. පොල් කෑලිත් දාලා තියෙනවා. හොඳ සැරට තියෙනවා. ඉතින් ඔන්න බස් එක තව තැනකින් ඉන්නවා. විමන් හරින රිසෝට් එකක් වගේ තැනක්. ලස්සන කේතලයක් තියෙනවා. කෝප් එකට වතුර වැටෙන. මම ඒක ළඟටම ගිහින් වීඩියෝ කරා බලන්නකෝ. ටිකක් විතර ලොකු කේතලයකුයි කෝප් එකකුයි නෑ. මේ පැත්ත හරි ලස්සන පැත්තක් වගේ. පැත්තේ ලස්සන නෝන ගාඩන් නැවතිලා එතනින් කාලේ යන්න පුළුවන් හොඳ තැනක්. ඉඳගෙන කන්න පුළුවන් වගේ රිසෝට් එකකුත් තියෙනවා. සීගිරිය පාලම් වගේ තැනකුත් තියෙනවා. පාර වාහන
දැන් ඉබ්බාගම කියන හරිය පහු කරන්න යන ගමන් තමයි ඉන්නේ. බස් එක තවත් දේවාලයක් ගාවින්න වැත්තුවා පඳුරක් ගෙට ගහන්න මේ ගමනට ආශිර්වාද අරගන්න. දැන් ඔන්න මින්නේරිය වැව ළඟට ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් මේ වැව ගැන නම් යන එන කට්ටිය දන්නවා. මේ කන්දේ හැමතිස්සෙම කාලේ ඉන්න තුටි ළමයි කාලා ඉන්න වැවට ටිකක් බැහැලා බලන්න යන්නේ කෑම කණ්ඩ කලින්. මට සුදුසුයි කියලා ගහලා තියෙනවා. ජලාශයේ බැසිනකොට සීහි තබා ගත යුතු ආහාර අනුභව කළ පිටස දියට නොබසින්න. අධික කුස ගින්නේ සිට දියට නොබසින්න. ශාරීරික මේ අපච්චි මු පිස්සු බල්ලෙක්ද දන්නේ නැහැ. අධික වේදනපත් වී දියට නොබසින්න. ඉස්තිව්ගේ අවධානයේ ලක් නොවන ස්ථානයේ දියට නොබසින්න. එන උපදේශ මාලාවක් තියෙනවා. පොඩ්ඩක් අපි බලන්න යනවා. වැව නම් හරිම ලස්සනයි. මුදට පැහැදිලිව වතුරත් පේන්න තියෙනවා. ලොකු වැවක්. මේක තමයි වැව. දැන් ඕන් අපි ආයිත් සැරයක් උඩට යනවා කෑම කණ්ඩ. තවත් කට්ටියක් පල්ලෙහාට බහිනවා. දැන් ඔය බලන්න අපි යනවා කෑම කණ්ඩ උඩට. ඉතින් ඕම් මේක තමයි අපේ කෑම කන දෙන. දැන් කට්ටිය කන ගමන් ඉන්නේ. මමත් යනවා අපේ එකට ජොයින් වෙන්න. ඇයි පාපු චුට්ටක් ඇතිය. චුට්ටක් ඇතිය. අනි චුට්ටක් ඇතිය. මෙතන නිදහසේ කණ්ඩ නම් පුළුවන් එහෙම කිව්වට හැබැයි මෙතන රිලව් ප්‍රශ්නයක් තියෙනවා කෑම කණ්ඩ බැරි. අන්න ඒකයි ටිකක් ප්‍රශ්නයකට තිබ්බේ. ඉතින් ආයිත් සැරයක් කෑම කාලා නිදහසේ වැව බලන්න අපි ආවා. හරිම සිහිල් සුළං වැදෙනවා අපේ ඇඟේ. ඇත්තටම සුපිරි වැව ළඟ view එක. මේක උදේම තමයි මේ වැව ළඟට අපි ආවේ. අර මොනවා මේ සුදු පාටර තියෙන්නේ? ආයේ සීමාවදී තියෙන්නේ. ඒ බෝඩ තියෙන්නේ. මේ ටික විතරයි නාන්නේ. එතනින් එහාට නාන්න බෑ. මේ පාරිය පුළුවන්. මේ හරිය බැහැලු. එයා එතනින් එහාට ජම්බුරාවලු. ඒක තමයි හරි ඉන්නවා. දාලා තියෙන්නේ. පොලිස් මේක දැන් ඕම් අපි ආයිත් ගමන යන්නයි හදන්නේ. අතන ෆොටෝ ෂූට් එක නවතින්නේ නැති පාටයි. මේ බස් එකේ ඉතින් දැන් DJ එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් ඔන්න පළවෙනියටම කණ්ඩ ස්වීට් කෑමක් හම්බුණා. මුරුක්කු බයිට් එකක්. හරි රහයි මේක. ඉතින් මේක තමයි පොළොන්නරුවේ වකුගඩු රෝහල. හරිම ලස්සනට හදලා තියෙන රෝහලක්, ලොකු රෝහලක්. මං ජීවිතේ ප්‍රථම වතාවට තමයි මේ රෝහල දැක්කේ. ඉතින් ඔන්න අපි ඒක පහු කරලා යන ගමන් තමයි ඉන්නේ වකුගඩු රෝහල. පොළොන්නරුවේ වකුගඩු රෝහල. කට්ටිය දැන් DJ එකක් දාලා නටන ගමන් තමයි ඉන්නේ. දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. දැන් කට්ටියම නටනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා ඉන්නේ. Hi guys, අපි දැන් ඇවිත් ඉන්නේ දිඹුලාගල පන්සලට. ආරණ්‍ය සේනාසනය. ආරණ්‍ය සේනාසනයේද. ආගම සින්දු ටික සුපර් ගොල් ඔන්න සින්දු නගින්නේ. ඉතින් දැන් ඔන්න කට්ටියම ආරණ්‍ය සේනාසනයට යන ගමන් තමයි ඉන්නේ. පඩිපෙල් නගින්න තියෙනවා ටිකක්. මේකේ අපි උඩ පඩිපෙල් ලොකු ගලකට තියෙනවනේ. ඒ ගලට අපි නැග්ගේ නෑ. මොකද අපි ලොකු ගමනක් යන්න තියෙන හින්දා. මේ පයින් දෙපා ලොකු ලෝරියක් එනවා හොපොටෙන්. කවුද? බස් එකෙන් බහැලා නේද? ආ යා. ශ්‍රී ලංකාවේ දිඹුලාගල පන්සල ආරණ්‍ය සේනාසනය. ඉතින් මේක තමයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනය. ලස්සනයි හරිම. ටිකක් දුර ඇවිල්ලා යන්නත් තියෙනවා. ටිකක් දුර තියෙනවා. ඉතින් අරක තමයි උඩ පේන ගල. ඒකට ලොකු පඩිපෙල් ප්‍රමාණයක් තියෙනවා නගින්න. අද උඩ නගින්න බෑ. අපිට ඒකට නගින්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. මොකද ලොකු ගමනක් යන්න තියෙන හින්දා මං කලිනුත් කිව්වා. හරි. ඉස්සරහින්ම යන්නේ අපේ අම්මයි චූටි පුංචි. එතකොට අපිට පොඩි ගාලි උගන්වපු ටීචර් කෙනෙකුයි. පිටිපස්සෙන් මේ ට්‍රිප් එකේ ආපු අනිත් කට්ටිය නෝන බල්ලෙක් හැප්පෙයි. දිඹුලාගල පන්සලේ විශේෂත්වය මොකද්ද? මම ඒ හරියටම දන්නේ නැහැ. අපි ගිහිල්ලා අපි ඒක දැනගමු. මම තාම මේ පළවෙනි පාට ආවේ. කට්ටියම පන්සලට යන්න ගිහින් පූජා කරන්න දැන් මල් අරන් තමයි තියෙන්නේ. සුදු පාට
නෙළුම් මල් ඕලු මල් ගොඩක් ඒවා ගත්තා. ඔන්න ඉතින් මටත් මලක් හම්බ වුණා. අන්න ආන් කොට ගන්න ආන් අර ඒ කියන්නේ අරගෙන නේද? නෑ නෑ ওই ළමයා ආමුදුරු ළමයා ආමුදුරු තේරෙන්නේ කිව්ද පොඩි හාමුදුරු නම. ඉන්නවල පොඩි ආමුදුරු 70 ගානක් ඉන්නවා ඒ කිනිකට හදිට කන්න බොන්න නැහැ ඒ තේරෙන්නේ වැඩ කරන්නේ ඔව් දාලා ගියා බලපුවා මෙයාට දීලා වැඩි. සංගීත විද්‍යාලය ලේසිනේ ඔක්කොගේම මේ channel වල අරන් තියෙන්නේ. ඉතින් මේ පන්සල හරිම දුෂ්කර පැත්තක තියෙන පන්සල. පසුබිම හරිම ලස්සනයි. හැබැයි දුෂ්කර මේ පන්සල තියෙන ප්‍රදේශය. මේ මල් මොන මල්ද අනේ? ඒක ලස්සනයි. ඒ කනේ මේ මයිල් බස කනේ මයිල් කඳුළු වල ලස්සන පාට. මේ කනේ මොනවද නම් නෙමෙයි නේද මල් දෙදි නෑ ඒක මල් විතර ඒ බාලලා අද එකම නඩේ අපි දෙකටත් කලව මේ හන්තිලා ඉන්නේ කිව්වද අන්තිලා කියනවා බෙබ්බයා දේවිත් ඉන්නවා ඒ දෙන්න ඒ තුන් දෙනෙක් ඉන්නේ තුන් මෙවට ඇවිල්ලා නැණි ජීවිතේට. නෑ හන්දිලානේ මේකේ මාළු ඉන්නවා. මේ මොන මාළුද දන්නේ නැහැ නේ. චුටි මාළුයි ඉලක මාළුයි ඉන්නවා. දලක මාළුයි ඉන්නවා. ලස්සනයි. මොකද්ද මාළු වර්ගයේ නම දන්නවද? ඔය පුතේ නම දන්නවද? ඉතින් මේක තමයි පන්සල. හරිම ලස්සනට තියෙනවා පන්සල. දුෂ්කර පළාතක තිබුණත් අනේ කට්ටිය මොනවද යතේ ගියයිලාද? ඉතින් මෙතන දෙබර කූඩ හරි බඹරු කූඩ හරි වගේ එකක් බැඳලා තිබුණා. ඒකින්ද මේවා සද්ද කරන්නේ නැතුව යන්න ඕනේ. නැත්නම් මේක මුන් ඇවිස්සෙනවා. ඒකින්ද අපිට සද්ද කරන්නේ නැතුව තමයි එන්න කිව්වේ.
ඇත්තම කියනවා නම් මට එතනදිත් කැප් එක ගලව ගන්න අමතක වෙලා තිබුණේ. මම ඊට පස්සේ ගැලවුවා. ඉතින් අපි මේ පන්සලේ අනිත් පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මේක පිළිම තියෙන පැත්තක්. කැටයම් පවා ඉස්සර කාලේ කැටයම් තියෙනවා. ඉතින් මේ කුටිය පිළිම තියෙන කුටිය ඇතුළ හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මල්ලේ කපුජ මම වීඩියෝ කරනවා මල්ලේ කපුජ සුද්ධ චිත්ත පස්සාදේන ත්‍යාදිරේන පූජය. පරණ ගල්ලෙන් වගේ දක්නට තියෙනවා. මේක ලස්සනට හදපු පන්සල. ඒ කියන වෙනස් නේද? මේ පඩිපල් ටික කොටි කාලේ මේ සෑහෙන වචන ලක්ලා තියෙනවා හිතන්නේ. ඔව්
මේ පන්සලේ කැටයම් මෙහෙම පවා හරි ලස්සනයි. චිත්‍ර ගොඩක් තියෙන්නේ. වැද්දන් විසින් මස් පුච්චන කෑලින. මේ කැටයම් ඓතිහාසික සිතුව. ඔබ චිත්‍ර හැමතිස්සෙම වරදිනවා. ඒ ඓතිහාසික චිත්‍ර ගොඩක් ඒ විදිහට මේ පැත්තෙනුත් යමු අපි. කොටි තියෙනවා සමහරට මොකක්ද කියන්නේ. මෙතන ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. මේ බලන්න මේ ඇතුලේ මොකක්ද යන්න පුළුවන්ද? නැහැමත් බෑ. අපි ඉස්සරහට යමු. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඔළුව වදින්න පුළුවන් උඩ. ඔළුව වදින්න පුළුවන්. ඇත්තටම ඓතිහාසික මේක ගල ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඒ නිසා ටික ස්වභාවික ගතිය දකින්න පුළුවන්. මේ මන්දිරේ මාරයි. මයිදන් මේ දස්සම මේ මාරසේනාව නෑ දසමාරසේනාවේ වැද්දා වගේ කට්ටියක් ඉන්න කතන්දර අපි කරන්නේ. මේ වසකුණු පොඩි ඉතල වගේ බෑ. මෙරි තරකන්න. hello මොනවද අම්මා පෙන්නන්න යන්නේ? මේ වීඩියෝ කරගන්න ඔයා. එයා වීඩියෝ කරගන්න කියමු සම්පූර්ණ මෙයාට ඒක. ඉතින් හරිම ලස්සන දර්ශනක් තමයි මේක. ගොඩක් පොඩි හාමුදුරුවෝ නමකට අපි පොඩි දානයක් දුන්නා මේ වෙලාවේදී. හරි හරි ඔයා කවන්න කරා මාත්‍යක් ගන්න. ෆොටෝ ගන්න. පොලිමට යන්න පොල් වීඩියෝ එකකට යන්න. ඔව් වීඩියෝ එකකට යන්න පොලිමට. ඔය කරුණායි පස්සට යන්න. මටත් එකක් ගන්න. කරුණායි ඔයත් පස්සට යන්න සාධන. ඔයා ගන්න කොහොමද අල්ලන්නේ? ඒ කිට්ටුලියක්දී ඔයාලා තල්ලන්න ඔයාලට මේක කරලා දන්නේ කිට්ටුලියක්. මේ කීටි රින් හරි කෙසර අරගෙන. තාපක් වටේ ගිහේ. පුළුවන් පුළුවන්. Oke. ස්වාමීන් වහන්සේ ඔන්න ඊළඟ පිටපස්සේ ඔයාලා මේ පිට පොයි
ඉතින් එක හාමුදුරු නමක් අපිත් එක්ක සුවඳ කතා බහකට නිරත වුණා මේ පන්සලේ. දැන් ඔන්න ඉතින් අපි පන්සලෙන් යන්න ගමන් තමයි ඉන්නේ. මේ යන්න තමයි පිටත් වෙන්න තමයි සූදානම් වෙන්නේ. foreigners-ලා ටික. මේගොල්ලෝ රෂියන් වගේ. ආයිත් සැරයක් අපි බස් එකට ඉතින් යනවා. සිගීදි කණ්ඩේ ඉතින් තවත් කෑමක් හම්බුණා අංකලා. මේ අංකලා හරිම රසයි. අංකලා එකක් හම්බුණා. රහයි හැබැයි. ඔයාගෙන් බෑ. Wagen ba? Right. ඉතින් අපි මඩගලපුව ඔඩ්ඩමාවඩි කියන ප්‍රදේශයට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. Another year, it's your big day. Candles light up the party way. Smiles are shining, the crowd's alive. We're here for you, it's your time to thrive. Happy birthday, you're a star. Blow those candles, here you are. Dance and
made for you. Happy birthday, you're a star. Blow those candles, here you are. ඉතින් පාසිකුඩ වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් හැමෝම නාන්න යන්නේ. නෑ කතා කරන්නේ. කට්ටිය බෝලේකුත් ගන්නවා ගත්තා. එනන් බං. Oh, yeah. Another. පාසිකුඩා බීච් එක පැත්තට යන්නේ. එකේ බෝල ගහන්න දෙන්නේ. ඔයාගේ ටබ් එකේ බෝල අපි මෙහෙමයි යන්නේ. ටබ් එකේ බහලා ඉන්න වගේ ආවේ අපි නාන්නේ. බෝට්ටුවක් කරා. This is our tourist. මෙතන තියෙන්නේ දැවක්. ඔව් ගහලා තියෙන්නේ බෝඩ් එක. You're a star. Blow those candles. Here you are. දැනුත් ඔයිස් කරනවා. The world's bright. What you do. ඉතින් කියන්නකො නානවද? අපි ඇත්තටම මෙහෙමයි නානවද කියන්නේ අපි නානවද? අපි මෙයාල් මොල්ඩිව්ස් වලින්. This day's a gift, just made for you. You're a star. මුහුදු තීරය අරියෙන් පේනවා. තව ටිකක් බලන්න පුළුවන්. වාව්. තව ටිකකින් බලන්න පෙන්නන්න. මුහුදු තීරය. ඒ කරවල නැද්ද? Spin around, feel the beat. It's a moment can't be beat. Take a bow, take it in. This is where your joy begins. Spin Wow. feel the beat. Paradise. This is a paradise. Take a bow, take it in. ඔන්න පෙන්නන්න. Where your joy begins. Happy birthday, you're a star. Blow those candles, here you are. Dance and sing, it's all for you. ඔන්න The world's ඕ මේ දෙන රැල්ලේ ඉන්නේ. පාසිකුඩා රැල්ල. අපේ අම්මයි අක්කයි. ඔන්න අපේ අපච්චි යනවා. අපච්චි වැටුණා. Sometimes all I think about is you. Late nights in the middle of June.